අද බලමුකෝ මම මොනවද ඔයාලට බලන්න ගෙනාවේ කියලා. මගේ ටීකෝන් එක රීඅරේන්ජ් කරන්න තමයි යන්නේ. මේ රැක් එක මම ගත්තේ මාකට් ප්ලේස් එකෙන්. මේක මහෝගනි වලින් හදපු එකක්. මේක රුපියල් 1500යි. මේ රැක් එකේ ප්‍රයිස් එක 1500යි. මේ අරන් තියෙන මග් හෝල්ඩ් එකත් මහෝගනි ලීන් හදපු එකක්. ඒක රුපියල් 10යි. ඒකත් ගත්තේ මාකට් ප්ලේස් එකෙන්ම තමයි. ඔය අන්තිමට තිබ්බ පේපර් ටවල් හෝල්ඩ් එක ගත්තේ නම් අපේ නගරේ තියෙන සුපර් සෙන්ටර් එකකින් රුපියල් 600 ගාණක් තමයි උනේ. මේ පෙන්නන ග්ලාස් බොටල්ස් මං ගත්තේ ලේඩි ජේ එකකින්. ඒක ගත්තෙම මගේ රැක් එකට මැච් වෙන්න. අර මහෝගනි රැක් එකට මැච් වෙන්න වුඩන් ලිඩ් එකක් තියෙන නිසාමයි මං ගත්තේ. මොකද කැනිස්ටර්ස් ගොඩක් ගණන් සෙරමික් වලින් තියෙන ඒවා හුඟක් ගණන්. ඉතින් ඒ වගේ මුදලක් වැය කරන්න බැරි නිසා මගේ අදහසට ගැලපෙන්න මට මේ වැඩේ කරගන්නත් පුළුවන් නිසා තමයි ඊට වඩා හුඟක් අඩු මුදලට මම මේ විදිහට බොටල්ස් ටිකක් අරගෙන මට අවශ්‍ය විදිහට සකසගත්තේ. ඒ ලේබල්ස් ටික මම ගත්තේ තෙමු එකකින්. ඒ කළු පාට එක එක ඩිසයින්ස් වලට ලේබල්ස් එනවා. ඒකට වයිට් මාක් එකකින් තමයි මම මේ අකුරු ලියලා ලස්සනට හරි ගස්සගෙන තියෙන්නේ. මේ පෙන්නන චූටි ජාස් ටිකත් මම ගත්තේ සුපර් සෙන්ටර් එකකින්. ඒකට අලවලා තියෙන ලේබල්ස් මම කම්පියුටර් එකකින් හදලා ස්ටිකර් print එකක් අරගෙන තමයි අලවලා තියෙන්නේ. ඉතින් බලන්නකො හරි ලස්සනයි නේද? ලොකු මුදලක් වැය කරන්නේ නැතුව අපිට අපි ආස විදිහට අපි ඉන්න තැන ලස්සන කරගන්න පුළුවන් විශේෂයෙන් කිචන් එක. අපි ගොඩක් වෙලා රැඳෙන්නේ උදේ වරුව විශේෂයෙන් රැඳෙන්නේ මෙතනනේ. දැන් බලමුකෝ මේ මග් හෝල්ඩ් එකට මග්ස් ටික දාලා ලස්සනයිද කියලා. මේ දෙකම අරගෙනත් දැන් මම ගොඩක් කල් මම පාවිච්චි කරා. මම මේ රීඅරේන්ජ් කරන නිසා තමයි ඒක ඕගලන්ට පෙන්වන්න වීඩියෝ කරගත්තේ. මොකද මේ ටික ඔක්කොම මීට කලින් මම පාවිච්චි කරලා මේ කිචන් එකේ තිබ්බ දේවල්ම තමයි. දැන් බලන්නකෝ ලස්සනයි නේ ඒකත්. අපි බලමුකෝ කොහමද ෆයිනල් අවුට්පුට් එක මගේ කෙටල් එකත් එහෙම තියලා ගත්තාම ලස්සනයිද කියලා. දැන් බලන්නකෝ හොඳයිනේ. දැන් බලමුකෝ ස්පයිසස් තියෙන කෝන් එක කොහොමද හදන්නේ කියලා. මේ පෙන්නන වුඩන් රැක් එකත් මං ගත්තේ අපේ නගරේ තියෙන සුපර් සෙන්ටර් එකකින්. ඒක රුපියල් 1200ක් වගේ තමයි උනේ. ඒකටම මැච් වෙන්න මම වුඩන් ලිඩ් එක තියෙන බැම්බු ලිඩ් එක තියෙන ග්ලාස් ජාස් ටිකකුත් ගත්තා. මම පෙන්නන්නම්කෝ. මේ තියෙන අපේ ගෙදර ජාතික ආහාරය. ඔය බොටල් එක මං ගත්තෙත් ලේඩි ජේ එකකින්. මේ මගේ ස්පූන් හෝල්ඩ් එක. ඒක සෙරමික් වාස් එකක් ඇත්තටම. ඒක හරි ලස්සනයි. ඒක නිසා මම ඒක ගත්තා. මගේ ස්පූන්ස් ටික දාලා තියන්න. මේ තියෙන්නේ මම The Peta කඩේ කියන Instagram page එකකින් ගත්ත කියුට්ම ස්පයිස් රැක් එකක්. මේකේ මම දාලා තියෙන්නේ කහ, කරදමුංගු, කරාබුණටි වගේ දේවල්. ඒක ගත්තාම එකවර ඔක්කොම ටික දාන්න පුළුවන්. හරියම ලස්සනයි ඒක. දැන් බලමුකෝ මේ රැක් එක arrange කරන්න විදිහ. මෙන්න මං අර කිව්ව බැම්බු ලිඩ් එක තියෙන පුංචි ජාස් ටික. මේ ටික මම ගත්තේ Facebook එකේ තියෙන Evershine කියන Facebook page එකකින්. මේ labels නම් මං හදලා අලව ගත්ත ඒවා. sticker print එකක් අරගෙන මම හරි ගස්සලා sticker print එකක් අරගෙන අලවලා තමයි මේක හරි ගස්ස ගත්තේ. ඉතින් බලන්නකෝ ඇත්තටම මට වියදමක් උනේ print out එක ගන්න සහ මේ bottles ටික ගන්න වියදම විතරයි. නිර්මාණය මගේ. ඉතින් ඔයාලට කාට හරි මේ වගේ labels වලට ආසයි නම් ඕනේ නම් මට කියන්න. මට පුළුවන් ඕගොල්ලන්ට ඒක හදලා එවන්න. හැබැයි print out එක ගන්න වෙන්නේ ඕගොල්ලන්ට. මම හරි ගස්සලා ඕනනම් WhatsApp එකට එවන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න. මේ ඉතින් තියෙන්නේ අන්තිම අංගය. ඒක තමයි අත්‍යවශ්‍යම එක. මේ තියෙන්නේ මගේ පුංචි salt pot එක. ඉතින් හොඳයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ.